හරි ළමයි එහෙනම් අපි ස්ටාර්ට් කරමු. part 1 වීඩියෝ එකේ අපි කතා කරේ පළවෙනි පාඩමේ ව්‍යාපාර පසුබිම කියන පාඩමේ මොනවාද ව්‍යාපාරය හැදෙන්න තියෙන මූලික පදනම මොනවාද? ඒකේ බැලුවා අපි බාටා සිස්ටම් එක බැලුවා. ඊට පස්සේ ව්‍යාපාරයක් කියන්නේ මොනවද කියලා බැලුවා. විශ්ව ගම්මානයක් කියන්නේ මොනවද? ඊට පස්සේ එහෙම ව්‍යාපාර අරමුණු වලට ගියා. පාරිභෝගිකයාට ව්‍යාපාරවල තියෙන අරමුණු මොනවද? ඊට පස්සේලා ව්‍යාපාර ඇයි ව්‍යාපාර පටන් ගන්න කියන්නේ එයාලට තියෙන අරමුණු මොනවද? ඒ වගේ අරමුණු ටිකක් කතා කරා. ඊට පස්සේ පාරිභෝගික අවශ්‍යතා වමනා කියන්නේ මොනවද? ඒවල ලක්ෂණ මොනවද කියලාත් කතා කරා. එතකොට දැන් අද අපිට තියෙන්නේ නිෂ්පාදන ව්‍යාපාර. හරිද? නිෂ්පාදන ව්‍යාපාර කියලා කියන්නේ ව්‍යාපාරවල නිෂ්පාදනය කරන නිෂ්පාදිත තියෙනවානේ ඒවල ස්වභාවය අනුව ව්‍යාපාර බෙදෙනවා. ව්‍යාපාර බෙදෙන්නේ දෙකකට. හරිද? නිෂ්පාදන ඒ කියන්නේ ව්‍යාපාරවල නිෂ්පාදනය කරන නිෂ්පාදිතවල ස්වභාවය අනුව ව්‍යාපාර දෙකකට බෙදෙනවා. පළවෙනි එක තමයි භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර. හරිද? පළවෙනි එක තමයි භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර. නිෂ්පාදන ව්‍යාපාර දෙකකට බෙදෙනවා. පළවෙනි එක තමයි භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර. අනිත් එක තමයි සේවා නිෂ්පාදන ව්‍යාපාර. හරිද? ඊට පස්සේ දැන් මේ භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක් කියන්නේ මොනවද කිව්වනම් මිනිස් අවශ්‍යතා හා වමනා සපුරාලන්න භෞතික පැවැත්මක් ඇති. ඒ කියන්නේ ස්පර්ශ කරන්න පුළුවන් දේවල් එයාලා නිපදවනවා නම් ඒක භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක් කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් පැන්සල්, පොත්, පෑන්, තව මේස, පුටු ඒ හැමදේම අපිට ස්පර්ශ කරන්න පුළුවන්. ඒකට භෞතික පැවැත්මක් තියෙනවා. හරිද? එතකොට ඒ වගේ දේවල් නිෂ්පාදනය කරන ව්‍යාපාර වලට තමයි කියන්නේ භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර කියලා. හරිද? ඒ කියන්නේ එකම අවශ්‍යතාවය සපුරාලන්න විවිධ භාණ්ඩ නිපදවනවා. ඒ කියන්නේ දැන් අපිට ඇඳුම් කියලා අවශ්‍යතාවය ගත්තා නම් එක එක දේවල් තියෙනවා. දැන් මොකද්ද ගවුම් තියෙනවා. හරිද? තව බ්ලවුසස් තියෙනවා. ඒ වගේ ගොඩාක් ඇඳුම් වර්ග තියෙනවානේ අපිට. කලිසම් තියෙනවා, ෂර්ට්ස් තියෙනවා. ඒ වගේ ගොඩාක් භාණ්ඩ තියෙනවා. දැන් ඒ වගේ දේවල් තියෙනවා. එතකොට භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක් කියලා ගත්තාම ඒකේ විවිධ වූ නිෂ්පාදන තියෙනවා. එතකොට ඒක රඳා පවතින්නේ පාරිභෝගිකයන්ගේ ඒගොල්ලන් කොහොමද ඒක හදන්නේ කියලා කිව්වනම් පාරිභෝගිකයන්ගේ රුචිකත්වය, ආදායම් මට්ටම, සමාජ තත්ත්වය වගේ දේවල් බලලා තමයි එයාලා මේ භාණ්ඩය නිෂ්පාදනය කරන්නේ. දැන් එක්සැම්පල් එකක් ගත්තා නම් අපි දැන් සබන් කියලා ගන්නකො. සබන් නිෂ්පාදනයේට කොච්චරනම් සන්නනාම ඇති තියනවද කට්ටිය කරනවද? හරිද? ඒ කියන්නේ ලක්ස් තියෙනවා, වෙල්වෙට් තියෙනවා, බේබි සෝප් තියෙනවා. එක එක දේවල් තියෙනවානේ. එතකොට පාරිභෝගික රුචිකත්වය අනුව තව ආදායම් මට්ටම අනුව සමාජ තත්ත්වය අනුව. ඇයි ඒව වෙන වෙලා තියෙන්නේ කියවන? ඒ කියන්නේ සමහර සබන් සුවඳයි. ඒ වුණාට සුවඳයි. හරිද? සමහර සබන් බබාලට විතරක් එන ඒවා. ඒ වගේ ඒගොල්ලන් එක එක මොනවාද පාරිභෝගික අවශ්‍යතා අනුව තමයි භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ. සෝ ඉතින් භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක් කියලා කියන්නේ මේ වගේ එක එක අරමුණු අනුව එක එක පාරිභෝගික අවශ්‍යතා අනුව රුචිකත්වය අනුව නිෂ්පාදනය කරන භෞතිකව හා ස්පර්ශ කළ හැකි දේවල් නිෂ්පාදනය කරනවා නම් ඒක භාණ්ඩයක් ලෙස හඳුන්වනවා. ඒක භාණ්ඩ ව්‍යාපාරයක් ලෙස හඳුන්වනවා. හරිද? ඒකට එක්සැම්පල් එකක් වශයෙන් කියන්නේ මෙතන දාලා තියෙන සකස් කරන ලද ආහාර පාන, මෝටර් රථ, විදුලි උඳුන්, ජංගම දුරකථන හැමදේම අපිට ස්පර්ශ කරන්න පුළුවන් භෞතික පැවැත්මක් ඇති දෙයක්නේ. සෝ එතකොට ඒක භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක් කියලා අපි හඳුනා ගන්නවා. හරිද? එතකොට සේවා නිෂ්පාදන ව්‍යාපාරය මෙතන ඇක්ටිවිටි එකක් තියෙනවා. ඒ කියන්නේ සබන් තියෙන එක විවිධ සන්නම් නාම තියෙනවා. ඒක තෝරා ගැනීමට හේතු. හරිද? දැන් අපි වෙල්වට් කියලා ගත්තා නම් ඒක තෝරා ගැනීමට හේතුව මොනවාද? සුවඳ මොනවාද? මිල ඒ වගේ දේවල් ලියන්න පුළුවන්. දත් බෙහෙත් නම් ක්ලෝගාප් තියෙනවා, සෙන්සොඩයින් තියෙනවා. සෙන්සොඩයින් කියන ඒක අපි ඒක තෝරා ගැනීමට හේතු දත්වල මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඒ කියන්නේ දත්
එහෙම තියනවා නම් ඒක තෝරගන්න. එතකොට ඒක තෝරා ගැනීමට හේතු වෙනවා. චොක්ලට් උනත් තියෙනවා, ඩාර්ක් චොක්ලට් තියෙනවා, අර නිකන් චොක්ලට් තියෙනවා, වයිට් චොක්ලට් තියෙනවා. ඒ වගේ ඩාර්ක් චොක්ලට් සාමාන්‍ය සමහර කට්ටිය ඒක තෝරා ගැනීමට හේතු මොලේ වර්ධනය වෙනවා කියලා හිතා. එහෙමනේ. හරිද? එතකොට ඒ වගේ තෝරා ගැනීම විවිධ සන්නන්නාම අපි විවිධ දේවල් වලට විවිධ අරමුණු අනුව තමයි තෝරා ගන්න. හරිද? එතකොට ඊට පස්සේ දෙවෙනි එක තමයි සේවා නිෂ්පාදන ව්‍යාපාර කියලා කියන්නේ. සේවා නිෂ්පාදන ව්‍යාපාර කියලා කියන්නේ ව්‍යාපාරයක් විසින් පාරිභෝගික අවශ්‍යතා වමනා සපුරාලීම සඳහා පාරිභෝගිකයන් වෙත ලබා දෙන ක්‍රියාවක් හෝ ක්‍රියාවලියක්. ඕකේ සේවාවක් ලෙස හැඳින්වෙනවා. මෙම කාර්ය කරන කට්ටියට තමයි කියන්නේ සේවා නිෂ්පාදන ව්‍යාපාරයක් කියලා. එයාලා භෞතික වශයෙන් පැවැත්මක් තියෙන දෙයක් හෝ ස්පර්ශ කරන්න පුළුවන් දෙයක් එයාලා නිපදවන්නේ නැහැ. එයාලා ස්පර්ශ කරන්න බැරි භෞතික පැවැත්මක් නැති දෙයක් තමයි එයාලා නිර්මාණය කරන්නේ. කියන්නේ සේවාවක්. ඒක ක්‍රියාවලියක් හෝ ක්‍රියාවක්. ඒක. හරිද? එතකොට ඒ වගේ ව්‍යාපාර තමයි කියන්නේ සේවා සැපයීමේ ව්‍යාපාරයක් කියලා. හරිද? ඒකට උදාහරණයක් වශයෙන් තමයි තොග වෙළඳ ආයතන, සිල්ලල වෙළඳ ආයතන, රක්ෂණ ඒගොල්ලන් අපිට සේවාවක්නේ සපයන්නේ. රක්ෂණ ආයතනයේ බැංකු ආයතන ඔක්කොම සේවාවල් තමයි සපයන්නේ. හරිද? එතකොට ඊට පස්සේ එහෙම මෙනවා අපි නිෂ්පාදන සාධක. එතකොට දැන් අපිට මේ දෙක තේරුණානේ. හරිද? නිෂ්පාදන ව්‍යාපාර දෙකකට බෙදෙනවා. බාල නිෂ්පාදන ව්‍යාපාර හා සේවා නිෂ්පාදන ව්‍යාපාර කියලා. හරිද? එතකොට දැන් අපි එනවා නිෂ්පාදන සාධක වලට. හරිද? නිෂ්පාදන සාධක තියෙනවා කීයද? 4ක් තියෙනවා. හරිද? 4ක් තියෙනවා. පළවෙනි එක තමයි භූමිය. ඊට පස්සේ 2 ශ්‍රමය, 3 ප්‍රාග්ධනය, 4 ව්‍යවසාය. හරිද? මේක තමයි නිෂ්පාදන සාධක. එතකොට අපි එක එක කතා කරමු. නිෂ්පාදන සාධකයක් කියන්නේ මොනවද කියලා බලන්න ඕනේ ඉස්සෙල්ලා. නිෂ්පාදන සාධකයක් කියලා කියන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමට ව්‍යාපාරවලට අවශ්‍ය සම්පත් වලට තමයි කියන්නේ නිෂ්පාදන සාධක කියලා. අනිවාර්යයෙන්ම ව්‍යාපාරයක් කරගෙන යන්න නම් අපිට නිෂ්පාදන සාධක ඕනේනේ. අපිට සම්පත් නැතුව අපිට ව්‍යාපාරයක් කරගන්න බෑ. හරිද? දැන් මෙහෙම ගත්තා නම් බේකරි ව්‍යාපාරයක් ගත්තා නම් ඒක අපි එක එක කතා කරගෙන යද්දි එකම එක්සැම්පල් එකකින් ගමු. හරිද? ඊට පස්සේ නිෂ්පාදන සාධකයේ මූලික වශයෙන්ම භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධන, ව්‍යවසාය. හරිද? දැන් පළවෙනියට අපි භූමිය කියලා ගත්තා නම් ස්වභාව ධර්මයෙන්ම ලැබිලා තියෙන සම්පත් වලට තමයි කියන්නේ භූමිය කියලා. හරිද? එතකොට khනිජ ලවණ, වන සම්පත්, පස්ස, කියන්නේ අර කරගෙන යන භූමිය තියෙන්නේ. හරිද? භූමිය, ඒ වගේ දේවල් තමයි භූමිය කියලා ගන්න අපි. හරිද? දැන් බේකරි නිෂ්පාදනය ගත්තා නම් ඒ බේකරි නිෂ්පාදනය කරගෙන යන්න ඒ ගියේ ඉඩ නේ ඒ භූමිය අපිට ස්වභාව ධර්මයෙන් ලැබිච්ච දෙයක්. එතකොට ඒක භූමියට අයත් වෙන දෙයක්. හරිද? එතකොට දෙවෙනි එක තමයි ශ්‍රමය. ඒ කියන්නේ ව්‍යාපාරයට යොදවන කායික හා මානසික දායකත්වය. මිනිස්සුන්ගේ කායික හා මානසික දායකත්වය තමයි කියන්නේ ශ්‍රමය කියලා. ඒක කායිකව වෙහෙසෙන පුද්ගලයා තමයි පතල් සේවකයෝ, සමීප ආරක්ෂක කම්කරුවෝ, මනස වෙහෙස කරන ගණකාධිකාරවරු, කළමනාකරුවෝ. දැන් බේකරි නිෂ්පාදනයක්ම ගමුකෝ අපි. ඒකේ ශ්‍රමයේ තියෙන කාය වේසා වැඩ කරන පුද්ගලයා කවුද? කියන්නේ අර මොනවාද? පාන් හා බනිස් හදන පුද්ගලයන්. එතකොට අර ෂෙෆ් ඉන්නේ එකේ අන්න ඒගලන් ඔක්කොමලා තමයි කය වෙහෙසා වැඩ කරන පුද්ගලයා. මනස වෙහෙසා කරන වැඩ කරන පුද්ගලයා. ඒකෙත් ඉන්නේ කවුද? ගණකාධිකාරවරු ඉන්න පුළුවන්. කළමනා කරනවා අයිතිකරුවෝ. ඒගලන් ඔක්කොම මනස වෙහෙසලා මොනවාද හදන්නේ, මොනවාද අඩු, ඒ හැමදේම ගණනය කරලා එයාලා තමයි තීරණය ගන්න මොනවාද ව්‍යාපාරය වෙනුවෙන්. ඒතර ප්‍රාග්ධනය කියලා කියන්නේ නිෂ්පාදනයේදී ආධාර කරගන්න මිනිසා විසින් සකස් කරන ලද දෑ. නිෂ්පාදනයේදී ආධාර කරගන්න මිනිසා විසින් සකස් කරන ලද දෑ තමයි කියන්නේ ප්‍රාග්ධනය කියලා. හරිද? එතකොට ඒකට එක්සැම්පල්ස් තමයි යන්ත්‍ර සූත, ගොඩනැගිලි, රථ වාහන මුද. බේකරි නිෂ්පාදනය මේ ගත්තා නම් ඒ බේකරි නිෂ්පාදනයේ අය ගොඩනැගිල්ල. ඒක ප්‍රාග්ධනයක්. හරිද? යොදා ගන්න අර
මොනද අවන්ස් අනම් ඒ දේවල් ඔක්කොම ප්‍රාග්ධනයට අයත් වෙන දේවල්. හරිද? ඊට පස්සේ ව්‍යවසාය කියලා කියන්නේ නිෂ්පාදනය සඳහා අවශ්‍ය මේ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය කියන මේ තුනම සාධක නිෂ්පාදන සාධක තුනම සංවිධානය කරමින් යම් නිෂ්පාදන ක්‍රියාවලියක් ආරම්භ කරගෙන පවත්වාගෙන යාම තමයි ව්‍යවසාය කියලා කියන්නේ. ව්‍යවසායකයා කියලා කියන්නේ ව්‍යාපාරයේ අවදානම් දරමින් නව්‍යතා සම්පාදනය කරමින් ව්‍යාපාර කටයුතු පිළිබඳ තීරණය ගන්න. කළමනාකරුවා කියන්නේ වෙනස් පුද්ගලයෙක්. හරිද? ව්‍යවසායකයා තමයි නිකන් අයිතිකාරයා වගේ. එයා තමයි අවදානමක් දරලා. හරිද? ඒ කියන්නේ අලුත් නිෂ්පාදනය කරගෙන මේ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය කියන තුනම එකට එකතු කරලා නිෂ්පාදන කටයුත්තක් කරගෙන යන පුද්ගලයා තමයි කියන්නේ ව්‍යවසායකයා කියලා. මේ මොනවාද process එක මේ ක්‍රියාවලිය තමයි ව්‍යවසාය කියලා කියන්නේ. එතන මේ හතර තමයි නිෂ්පාදන සාධක. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය හා ව්‍යවසායකත්වය. හරිද? ඊට පස්සේ මොනවද තියෙන්නේ වෙල බලමු. ඊට පස්සේ ඇල්මැති පාර්ශවයන් තියෙනවා. ඇල්මැති පාර්ශවයන් හරිම ලේසි. හැබැයි ඒක පොඩක් දිගයි. ඒක අපි බලමු. හරිද? ව්‍යාපාර කටයුතු වලදී උනන්දුවක් ඇල්මක් දක්වන පාර්ශවයට තමයි කියන්නේ ඇල්මැති පාර්ශවයන් කියලා. සෝ ව්‍යාපාරයද අපි කරගෙන යද්දී ඒකේ ගොඩාක් ඇල්මැති පාර්ශවයන් අපි දැනගෙන හෝ නොදැන කට්ටිය ගොඩාක් ඉන්නවා. හරිද? පළවෙනිම එක්කෙනා කවුද? අයිතිකරුවා. හරිද? අයිතිකරුනේ එකට ඉස්සලාම ඒ කියන්නේ ප්‍රාග්ධනයක් යොදවලා ඒ බිස්නස් එක පටන් ගෙන යන්නේ. හරිද? ඒතර අයිතිකරුව. කළමනාකරු කියලා කියන්නේ ඒකේ තීරණය ගන්න එක්කෙනා අයිතිකරුව, සේවකයෝ පාලනය කරන දේ වගේ ගොඩක් දේවල් කරන්නේ කළමනාකරු විසින්. ගනුදෙනුකරු නැත්තම් අපිට ව්‍යාපාරය කරගෙන යන්න බෑ. ගනුදෙනුකරු කියන්නේ අපි නිපදවන භාණ්ඩ හෝ සේවාව පරිභෝජනය කරන කෙනාට ගනුදෙනුකරු කියන්නේ. හරිද? සැපයුම්කරු කියලා කියන්නේ අපිට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයන කෙනාට. තරඟකරු කියන්නේ අපි වගේම ව්‍යාපාරයක්. හරිද? දැන් අපි බේකරි නිෂ්පාදනය කරනවා කියන්නේ තවත් බේකරියක් කියලා කියන්නේ අපිට එයා තරඟකරුවෙක්. හරිද? ඊට පස්සේ මූල්‍ය ආයතන කියන්නේ අපිට බැංකුව වගේ දේවල් අපිට ණය ලබා ගන්න. ඒ වගේ සේවකයෝ කියන්නේ අපිත් එක්ක අපේ යටතේ වැඩ කරන කට්ටිය. හරිද? රජය කියන්නේ දන්නවනේ, ප්‍රජාව කියන්නේ දන්නා, අනාගත ආයෝජකයෝ කියන්නේ අනාගතයේදී ඉන්වෙස්ට් කරන්න හිතාගෙන ඉන්න කට්ටිය. මේ ඔක්කොමලා තමයි ව්‍යාපාරික ඇල්මැති පාර්ශවය. එතකොට මේකේ එක එක තියෙනවා. කියන්නේ අයිතිකරුවෝ කියන්නේ කාටද? කළමනාකරුවෝ කියන්නේ කාටද? එහෙම කියලා තියෙනවා. එතකොට දැන් ඇල්මැති පාර්ශවය හරිද? ඇල්මැති පාර්ශව පළවෙනි එක්කෙනා තමයි අයිතිකරුවෝ. අයිතිකරු මොනවද කරන්නේ? අයිතිකරු කියන්නේ කාටද කියලා තමයි මේ බලන්න. හරිද? අයිතිකරුවා කියලා කියන්නේ ව්‍යාපාරයේ සම්පත් සපයන පුද්ගලයා. හරිද? අයිතිකරුවා තමයි සම්පත් සපයනවා. ප්‍රාග්ධනය සපයන පුද්ගලයා තමයි අයිතිකරුවා කියලා කියන්නේ. හරිද? එයා එක්කෙනෙක් හෝ ගොඩක් දෙනෙක් වෙන්න පුළුවන්. මොකද හවුල් ව්‍යාපාරවල එහෙම අයිතිකරුවෝ ගොඩක් ඉන්නවා. එතකොට අයිතිකරු කියන කට්ටිය එක්කෙනෙක් හෝ ගොඩක් අය වෙන්න පුළුවන්. හරිද? එතකොට අයිතිකරුවා කියන්නේ සිම්ප්ලි ගත්තනම් ව්‍යාපාරයකට සම්පත් සපයන පුද්ගලයා. කළමනාකරුවා කියලා කියන්නේ ව්‍යාපාර කටයුතු මෙහෙවන්නේත් ඒකට අයිතිකරුවාට තීරණේ ක්‍රියාත්මක කරන්නේ අයිතිකරුවා ගන්න තීරණ ක්‍රියාත්මක කරන්නේ කළමනාකරුවෝ විසින්. ඒ කියන්නේ දැන් සේවකයන්ව පාලනය කරන එක ඒ හැමදේම කළමනාකරුවා විසින් කරන දේවල්. හරිද? එතකොට ගනුදෙනුකරුවා කියලා කියන්නේ ව්‍යාපාරයේ මං කලින් කිව්වා වගේ ව්‍යාපාරයේ භාණ්ඩ හා සේවා මිලදී ගන්න පුද්ගලයා. ගනුදෙනුකරුවෝ නැත්තම් ව්‍යාපාරය කරගෙන යන්න බැහැනේ අපිට. හරිද? ඊට පස්සේ ඒ කියන්නේ ගනුදෙනුකරුවෝ නැවත විකිණීමේ පරමාර්ථයෙන් සිය පාරිභෝජනයේ පරමාර්ථය ඒ කියන්නේ ගනුදෙනුකරුවෝ වර්ග දෙකක් ඉන්නවා. ඒ කියන්නේ නැවත විකිණීමේ පරමාර්ථයෙන් බඩු ගන්න කට්ටිය නේද? අපි තොග වළඳාමක් කරනවා කියමුකෝ. එතකොට අපේ ගනුදෙනුකරුවෝ වෙන්නේ නැවත විකිණීමේ පරමාර්ථයෙන් ගන්න පුද්ගලයා. ඒ කියන්නේ දැන් එයාලා අපින් තොග මිලට අරගෙන එයාලා ආයි ප්‍රොෆිට් එකක් තියලා නැවත විකුණන පරමාර්ථයෙන් ගන්න. හරිද? එයාලා ඒකට ප්‍රොෆිට් එකක් තියලා එයාලා නැවත ඒක විකුණනවා. හරිද? එමම අපි සිල්ලර වෙළඳාමක් කරනවා කියලා හිතන්නකෝ. එතකොට අපේ ගනුදෙනුකරුවෝ වෙන්නේ පාරිභෝජනය එයාලගේ අවසන් පාරිභෝජනය කරන්න පරමාර්ථයෙන් මිලදී ගන්න පුද්ගලයන් තමයි අපේ ගනුදෙනුකරුවෝ වෙන්නේ. එතකොට දෙවෙනි එක අපි කතා කරේ කළමනාකරුවෝ.
ඊට පස්සේ ගනුදෙනුකරුවෝ. හරිද? ගනුදෙනුකරුවන් දෙකක් කතා කරා. පළවෙනි එක දැන් හරිද? ඊට පස්සේ හතරවෙනියට සැපයුම්කරුවෝ කියලා කියන්නේ ව්‍යාපාරයට අවශ්‍ය දෑ සපයන පුද්ගලයා. කියන්නේ දැන් අපි බේකරි නිෂ්පාදනයම ගන්නවා කියලා හිතන්න එපා. කමන්නේ අපි ඒක ගමු. හරිද? බේකරි නිෂ්පාදනය කියලා ගත්තා නම් ඒකට පාන් පිටි, සීනි, ඒ දේවල් නිපදවන පුද්ගලයා නෙමෙයි සපයන පුද්ගලයා ඉන්න ඒගොල්ලන් තමයි සැපයුම්කරුවෝ කියලා කියන්නේ. ඒත් තරගකරුවෝ කියන්නේ යම් ව්‍යාපාරය විසින් නිෂ්පාදනය කරන නිෂ්පාදිත වලට සමාන භාණ්ඩ හෝ සේවා. අපි වගේම නිෂ්පාදිත කරන කට්ටියට තමයි නිෂ්පාදිත කරලා අලෙවි කරන කට්ටියට තමයි කියන්නේ තරගකරුවෝ කියලා. ඒතර මූල්‍ය ආයතන කියන්නේ ව්‍යාපාරයට අවශ්‍ය ණය, උපදේශන සේවා සපයන බැංකු හා අනෙකුත් ණය ආයතන වලට තමයි මූල්‍ය ආයතන කියලා කියන්නේ. සේවකයෝ කියන්නේ ව්‍යාපාර කාර්ය ඉටු කරන පුද්ගලයෝ සේවකයෝ වෙති. හරිද? ව්‍යාපාර කටයුතු කරන අය. රජය කියන්නේ රටක ආර්ථික දියුණුව සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති. යාලා තමයි එක එක ප්‍රතිපත්ති සම්පාදනය කරලා ව්‍යාපාරයට උදව් කරන්නේ. එක එක ප්‍රතිපත්ති තියෙනවානේ සමහර වෙලාවට ඔය තියෙනවානේ මොනවද ෆිස්කල් ප්‍රතිපත්ති ඒ වගේ දේවල් වලට A level කොමර්ස් කරද්දී එතකොට ඒවා ඕනේ වෙයි. හරිද? ප්‍රජාව කියන්නේ ව්‍යාපාරයට පිටතට ජීවත් වෙන ප්‍රජාව. හරිද? ඒ කියන්නේ ජනමාධ්‍යවේදියෝ, පරිසරවේදියෝ, ඒ කියන්නේ අර ප්‍රජාව. හරිද? ඒ කියන්නේ පිටතින් ජීවත් වෙන කට්ටිය. අනාගත ආයෝජකයෝ කියන්නේ අනාගතයේ ව්‍යාපාරවලට ආයෝජන කිරීමට අපේක්ෂිත පුද්ගලයන්. එයාලා මේ ව්‍යාපාර දිහා බලාගෙන එයාලා කියන්නේ ඉන්වෙස්ට් කරනවද නැද්ද කියලා කල්පනා කරන. එතකොට එයාලත් ඇල්මක් දක්වනනේ මේ ව්‍යාපාරවලට. එතකොට එයාලත් ඇල්මක් දක්වන ඇල්මැති පාර්ශවයක් තමයි. හරිද? අනාගත ආයෝජකයෝ. එතකොට දැන් මෙයාලගේ අරමුණු හා නිදසුන් තියෙනවා. තව එයාලගේ දායකත්වයේ තියෙනවා. ඒ දෙකත් කරලා ඉවර කරමුනේ. හරිද? එතකොට ඇල්මක් දක්වන පාර්ශවය දැන් අපි කතා කරානේ. එයාලගේ අරමුණු. ඇයි එයාලා ඇල්මක් දක්වන්නේ ව්‍යාපාර වලට? හරිද? එහෙම කියලා තියෙනවා ටිකක්. හරිද? එතකොට අයිතිකරුවා ඇයි ඇල්මක් දක්වන්නේ ව්‍යාපාරයට? එයා දාපු මුදල සුරක්ෂිතයිද කියලා බලන්න. එයාට ප්‍රමාණවත් ලාභයක් ලැබෙනවද කියලා බලන්න. එතකොට ව්‍යාපාර අනාගත වර්ධනයක් වෙනවද නැද්ද? දැන් ඒ වගේ දේවල් බලන්න තමයි අයිතිකරුවෝ ඇල්මක් දක්වන්නේ ව්‍යාපාරේ. දැන් එයා දාපු ප්‍රාග්ධනයට හරියන යාට ප්‍රතිලාභය ලැබෙනවද? මේක ඒ කියන්නේ වර්ධනය වෙමින් පවතින ව්‍යාපාරයද නැත්නම් ලොස් වෙලා යන ව්‍යාපාරයක් නම් එයාට ඒක සුරක්ෂිතත් නැහැ, ලාභත් නැහැ, වර්ධනයකුත් නැහැ. එතකොට එයා ඇල්මක් දක්වන්නේ නැහැ නේ. හරිද? එතකොට ඒ කියන්නේ ඇල්මක් දක්වන්නේ යාලා මේවා බලන්න තමයි. හරිද? තේරුණානේ? ඊට පස්සේ කළමනාකරුවෝ ඇයි කිව්වන්නේ? ඇයි? හරිද? ව්‍යාපාර අරමුණු ඉටු කර ගැනීමට අවශ්‍ය කළමනාකරණය. තීරණ ගැනීම හා එම තීරණය ක්‍රියාත්මක කිරීම. රැකියාව වර්ධනය හා රැකියාව තෘප්තිය. ඒ කියන්නේ ඒක තේරුණානේ ව්‍යාපාරයේ අරමුණු ඉටු කර ගැනීමට කියන්නේ ව්‍යාපාරයේ එක එක අරමුණු තියෙනවා. දැන් අපි අරමුණු කතා කරා. ව්‍යාපාර ලාභ ඉපීම, පාරිභෝගික තෘප්තිය, ගුණත්වයේ ඉහළ ඒ වගේ දේවල් තිබ්බනේ. අරමුණු තිබ්බනේ. ඒ අරමුණු ඉටු කරගන්න කළමනාකරුවා අවශ්‍ය කළමනාකරණය දෙන්න ඕනේ. හරිද? එතකොට යා ව්‍යාපාරය ගැන ඇල්මක් දක්වලා ව්‍යාපාරේ මොනවද වෙන්නේ ඒ දේවල් බලන්න ඕනේ. හරිද? එතකොට දෙවෙනි එක යා තමයි තීරණය කරන්න ඕනේ. ඒක තීරණය අයිතිකරුවාට මේ අනිත් පැත්තෙන් එයා තමයි තීරණය කළා ඒ තීරණය ක්‍රියාත්මක කරන්නත් ඕනේ. ඊට පස්සේ දැන් එක එක රැකියාව තියෙනනේ රැකියාව වර්ධනය, රැකියාව තෘප්තිය වගේ දේවල් කළමනාකරුවා විසින් ගන්න ඕනේ. හරිද? එතකොට සේවකයා ව්‍යාපාර වලට ඇල්මක් දක්වන්නේ ඇයි කියලා කිව්වනේ එයාට සාධාරණ වැටුපක් ලබා ගන්න ඕනේ නේ. තව එයාගේ රැකියාව සුරක්ෂිතවද කියලා බලන්නත් ඕනේ එයාට. හරිද? මම වැඩ කරන තැන මට ලොං ටයිම් වැඩ කරන්න පුළුවන්. හරිද? මට සාධාරණ වැටුපද ලැබෙන්නේ. නිකන් ලොකු 8 hours වැඩ කරලා නිකන් 10000ක පඩියක් වගේ හම්බ වෙනවා නම් එතකොට ඒක වැඩක් නැහැ නේ. එතකොට එයා ව්‍යාපාරයට යන්න කලින් එයා ඒක ගැන බලනවා. ඇල්මක් දක්වනවා. හරිද? ඊපස් ගනුදෙනුකරුවෝ කියලා කියන්නේ නිෂ්පාදන හිතවලට සාධාරණ මිලක් ලබා ගැනීම. ඒ කියන්නේ මේක අපි කලින් අරමුණු තියෙන තැනේ අපි කතා කරේ. හරිද? ගනුදෙනුව ඇයි ව්‍යාපාර වලට ඇල්මක් දක්වන්නේ කිව්වනේ එයාලට නිෂ්පාදිත සාධාරණ මිලකට ගන්න ඕනේ වගේම එයාලට ගුණාත්මයෙන් තියෙන්න ඕනේ නිෂ්පාදිත. හරිද? ඒ දෙක එකක් හරි නැත්තම්
ඒ කියන්නේ යාලා ඒක රිජෙක්ට් කරන්න සම්භාවිතාවය වැඩි. හරිද? ඒක දැන් යාලා ඒ වගේ දේවල් කරන්න තමයි ව්‍යාපාර වලට ඇල්මක් දක්වන්නේ. සැපයුම් කරුවෝ කියලා කියන්නේ අකණ්ඩව ඇනවුම් ලබා ගැනීමට. ඒ කියන්නේ අකණ්ඩව මේ ව්‍යාපාරය මගින් ඇනවුම් ලබා ගනීද? නැත්නම් මේගලන් ලොස් වෙලා මෙයාලා මෙතනින් නවත්තයිද? එහෙම දෙයක් තියෙනවා සැපයුම් කරුවෝ. ඒ නිසා තමයි මොනවාද ව්‍යාපාර ගැන හොයලා බලන්නේ. එයාලා සැපයුම් කරන ව්‍යාපාර ගැන හොයලා බලන්න. හරිද? ඊට පස්සේ නිසි පරිදි මට මුදල් ලබා ගන්න පුළුවන් කියන එක. මූල්‍ය ආයතන දෙන ණය අය කරගන්න පුළුවන්ද? අය කර ගැනීමට තවදුරටත් ණය සපයන්න පුළුවන්ද? ඒ දේවල් බලන්න. ඊපස්සේ රජය ලැබිය යුතු බදු ආදායම්. රජයට අපි බදු ගෙවන්න ඕනේ ව්‍යාපාරයක් කරන්න ඕනේ. එතකොට ඒ ආදාය නිසි ලෙස ලබා ගන්නවද? රැකියා අවස්ථා උත්පාදනය කිරීම, එන ජාතික නිෂ්පාදනය වර්ධනය කිරීම. ඒ කියන්නේ මේ ව්‍යාපාරයේ රැකියා අවස්ථා උත්පාදනය කරනවද? එතකොට ජාතික නිෂ්පාදනයට යාලා උදව්වක් වෙනවද කියන එක බලනවා. තරඟකරුව තම නිෂ්පාදනය වල මිල තීරණය කරන. දැන් අපි මොන හරි ව්‍යාපාරයක් පටන් ගද්දී අපි තරඟකරුවන්ගේ මොනවාද නිෂ්පාදිතවල මිල බලනවා. ඒකෙන් අපි අපේ ප්‍රයිස් එක ෆික්ස් කරන වෙලාවල් තියෙනවානේ. හරිද? එතකොට අනිත් මිනිස්සුත් අනිත් අපිත් එක්ක තරඟ කරුවොත් අපෙන් මිල කියන්නේ එයාලගේ මිල තීරණය කරන්න අපේ මිල විමසන්න පුළුවන්. හරිද? එතකොට එයාලා අපේ ව්‍යාපාරය ගැන ඇල්මක් දක්වනවා එතනදී. හරිද? එතකොට තරගෙන්ට මූණ දීමට. ප්‍රජාව පරිසර හිතකර හා ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන්නේ දැයි විමසා බැලීමට සමාජ සුබ සාධනය දායක වන්නේ දැයි විමසා බැලීමට. ඊට පස්සේ අනාගත ආයෝජකයෝ ආයෝජනය පිළිබඳ තීරණය ගන්න. හරිද? එතකොට මේ ඇල්මැති පාර්ශ්වයන් ටික දෙනෙක් ඉන්නවා. එයාලගේ දායකත්වයේ සඳහා නිදසුන් තියෙනවා අන්තිමට. මේ පාඩමේ අන්තිම මේක තමයි. හරිද? එතකොට අයිතිකරුවෝ දායකත්වයේ කොහොමද දායක වෙන්නේ? ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් ලබා දෙනවා. ව්‍යාපාර කටයුතු සඳහා උනන්දුව කැප එයා තමයි මේන් පුද්ගලයා. හරිද? එතකොට එයා තමයි ප්‍රාග්ධනය යොදවන, උනන්දු වෙනවා, කැප වෙනවා ව්‍යාපාර කටයුතු සුපරීක්ෂණය. එයා සුපර්වයිස් කරනවා හැමතිස්සෙම. හරිද? ඊට පස්සේ දෙවෙනි පුද්ගලයා තමයි කළමනාකරුවෝ. කළමනාකරුවා තමයි නිවැරදි තීරණය ගන්න ඕනේ. හරිද? නිවැරදි තීරණය ගැනීමෙන් එයා දායක දෙනවා. ඊට පස්සේ ව්‍යාපාර සැලසුම් නිසි ලෙස ක්‍රියාත්මක අයිතිකරුවා සැලසුම් මොනාරි ප්ලෑන් කරොත් ඒක නිසි ලෙස ක්‍රියාත්මක කරලා එයා දායක වෙනවා. කළමනාකරුවා. ඒ වගේම නිවැරදි තීරණත් ගන්න ඕන තැනකදී හරි තීරණය ගන්නවා. සේවකයා මොනවද කරන්නේ? පවරන එයාට පවරන කාර්යයන් තිනනේව නිසි ලෙස ඉටු කරලා ව්‍යාපාරයේ දියුණුවට මොනවාද උදව් වෙනවා. ඒතර ශ්‍රම ඵලදායීතාවය වැඩි කරනවා. ඒ කියන්නේ යා කරන දේවල් වල effectiveness එක වැඩි කරනවා. හරිද? ඒ කියන්නේ නිෂ්පාදනය දැන් එයා හිමින් වැඩ කරනවා කියලා කියමු. එහෙම නැතුව එයා හයියෙන් වැඩ කළා නිෂ්පාදිත ප්‍රමාණය දැන් එන නිෂ්පාදිත ප්‍රමාණය එළියට නිෂ්පාදිත ප්‍රමාණය තියෙන එක වැඩි කරනවා. එතකොට ශ්‍රම ඵලදායීතාවය වැඩි කිරීම. සැපයුම් කරුවා මොනවද කරන්නේ? ගුණාත්මක අවශ්‍ය අමුද්‍රව්‍ය දිගින් දිගටම සපයන කලට වෙලාවට අමුද්‍රව්‍ය සපයන. එයා කලට වෙලාවට අමුද්‍රව්‍ය සපයුවොත් තමයි අපිට හරියට නිෂ්පාදන ක්‍රියාවලිය කරගෙන යන්න පුළුවන්. එහෙම තමයි එයා දායකත්වයේ දෙන්නේ. ඒතකොට රජය මොනවද කරන්නේ? ව්‍යාපාර සඳහා හිතකර විවිධ දිරිගැන්වීම් ලබා දෙන එක සහනාධාර එකේ සමහර සුළු පරිමාණ ව්‍යාපාර වලට ණය ලබා දීම වගේ දිරිගැන්වීම් ලබා දෙනවා එයාලා. හරිද? එතකොට මේ ටික තමයි ඔයාලා පාඩම් කරලා විභාගෙට එන්න. ඒ කියන්නේ විභාගෙට ප්‍රශ්න ටිකක් එනවා මේ පළවෙනි පාඩමෙන්. එතකොට ඒ වලට උත්තර දෙන්න ඕනේ මේ ටික බලා යාල්මැති පාර්ශවය. يعني එතකොට අපි දැන් මොනවද කතා කරලා තියෙන්නේ කියලා කියන්න බලන්න. පළවෙනි අඩම අපි කතා කරා ඒකේ පදනම. ව්‍යාපාරවල පදනම. හරිද? ඊට පස්සේ ව්‍යාපාරය කියන්නේ මොනවාද කියලා. ඊට පස්සේ ව්‍යාපාරවල විවිධ අරමුණු තියෙනවා. ඒතර අරමුණු 5ක් කතා කරා, උප අරමුණු 3යි, ප්‍රධාන අරමුණු 2යි. ඊට පස්සේ අවශ්‍යතා, උවමන හා එහි ලක්ෂණ කතා කරා. හරිද? ඊට පස්සේ මොනවද කතා කරේ? නිෂ්පාදන ව්‍යාපාර. ඒක දෙකකට බෙදෙනවා. ඒ දෙක කතා කරා. ඒ දෙකේ ලක්ෂණ කතා කරා. එක්සැම්පල්ස් කතා කරා. ඊට පස්සේ නිෂ්පාදන සාධක 4ක් තියෙනවා. ඒ 4ත් කතා කරා. ඊට පස්සේ ඇල්මැති පාර්ශ්වයන් කතා කරලා ඒගලන් ඒ කියන්නේ ඇල්මැති පාර්ශ්වයන් ඒගලන් එක එක්කෙනා කවුද කියන එක අඳුරගෙන ඊට පස්සේ එයාලගේ අරමුණ ඇයි එයාලා ඇල්මක් දක්වන්නේ ව්‍යාපාරයට කියලා කතා කරලා එයාලගේ දායකත්වය ව්‍යාපාරයට එයාලා දෙන දායකත්වය ගැන කතා කරා. එතකොට මේක තමයි පළවෙනි පාඩම. එතකොට පළවෙනි පාඩම මෙතනින් ඉවරයි. එහෙනම් thank you.